Hello guys. හුඟ දෙනෙක් අපි තායිලන්තෙ ගියපු ටුවර් එකේ විස්තර අහලා තිබ්බා. කීයක් ගියාද, විසා ඕනේද, ගයිඩ්ලා බුක් කළේ කොහොමද, මේ වගේ ගොඩක් දේවල්. ඉතින් ඒ හින්දා ගමනේ සියලු විස්තර එක්ක ඒ ගැන වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් වෙනසකටත් එක්ක ජපානෙන් පොඩ්ඩක් එළියට යන්න ඕන කියලා හිතලා තමයි අපි විසා නැතුව ලේසියෙන්ම යන්න පුළුවන් මේ තායිලන්තේ තෝරගත්තේ. මෙතෙන්දි කියන්න ඕනේ වීසා ගන්නේ නැති වුණාට යන්න දවස් 3කට කලින් ඩිජිටල් අරයිවල් කාඩ් කියලා එකක් ඔන්ලයින් ෆිල් කරන්න ඕනේ. ඉතින් තායිලන්ඩ් ඉමිග්‍රේෂන් සයිට් එකට ගිහින් මේක ෆිල් කළාම අපේ මේල් එකට QR කෝඩ් එකක් එනවා. ඉතින් මේ QR කෝඩ් එක පරිසම් කරලා තියාගන්න. අපි නම් වැඩි හොඳට මේකේ ෆොටෝ කොපි අරගෙන තියාගත්තා. ඒ විතරක් නෙවෙයි අපි පාස්පෝර්ට් එකේ මුල් පේජ් එකේ කොපියක්, අපේ සයිරියෝ කාඩ් එකේ කොපියක්, මෙන්න මේ වගේ දේවල් ටිකක් ෆොටෝ කොපි කරලා ෆයිල් එකක දාලා අරගෙන ගියා. මේවා ඉතින් අනිවාර්ය දේවල් නෙවෙයි. නමුත් කෝකටත් හොඳයිනේ එහෙම අරගෙන තියාගන්න එක. ඉතින් අපිට ලොකු කාලයක් මේ ගමන වෙනින් යොදවන්න තිබෙන්නේ නැති හින්දා දවස් 5ක් වගේ පොඩි කාලයක් තමයි තිබ්බේ. මේ දවස් 5 ඇතුලේ පුළුවන් තරම් දේවල් ටිකක් බලන්න ඕන කියලා හිතලා අපි අයුත්තය, පතාය සහ බැංකොක් කියන පැතිවල ඇවිදිනවා කියන එක තමයි තීරණය කළේ. ඉතින් මුලින්ම අපිට තිබ්බේ ෆ්ලයිට් බුක් කරන එක. එක්ස්පීඩියා එකෙන් තමයි අපි මේ වැඩේ කළේ. ඉතින් මේ එක්ස්පීඩියා එකෙන් පුළුවන් ඉන්න තැන ෆ්ලයිට් එක බුක් කරගන්න. ඕනනම් පැකේජ් විදිහට ෆ්ලයිට් එකයි හොටෙල් එකයි දෙකම එකට ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපිත් ඒ වගේ පැකේජ් එකක් තමයි ගත්තේ. ඉතින් මම වියදම එක්කම කියන්නම්. අපි ජපානයේ ඉඳන් ගියපු හින්දා මේ ගාණ කියන්නේ රුපියල් වලින් නෙවෙයි යෙන් වලින්. එයා ඒෂියා ෆ්ලයිට් එකයි බැංකොක් වල තියෙන ජීබුටි කියන හොටෙල් එකයි තමයි අපි පැකේජ් එකේ තිබුණේ. මේ දෙකටම අපිට ගියේ යෙන් 1,82,000ක් විතර. මේ අපි දෙන්නටම යෙන් 1,82,000ක්. එතකොට මේක ක්‍රෙඩිට් කාඩ් එකෙන් තමයි අපි පේ කරලා බුක් කරගත්තේ. ඉතින් අපි ෆ්ලයිට් එකේදී කියන්න ඕනේ අපි ෆ්ලයිට් එකේ ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් මේක. ෆ්ලයිට් එකේ අපිට කෑම වලට අපි කලින් පේ කරේ නැහැ. අපි ෆ්ලයිට් එක ඇතුලේදී තමයි සල්ලි ගෙවලා කෑම ගත්තේ. අපි යනකොට අපිට බාත් තිබ්බේ නැති හින්දා අපි යෙන් වලින් තමයි ගෙව්වේ. මේ වෙලාවේ අපි අපේ මාස්ටර් කාඩ් එකෙන් ගෙවන්න බැලුවත් එයාලගේ සිස්ටම් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බ හින්දා කාඩ් එකෙන් ගෙවන්න බැරි වුණා. ඉතින් අපි යෙන් වලින් තමයි ගෙව්වේ. ඉතින් ඊට පස්සේ අපි තායිලන්ඩ් එයාපෝට් එකට ගියාට පස්සේ අපි එහිදී සිම් එකක් ගත්තා. මේ සිම් එක ගන්න එක ගැන කිව්වොත් සුනිමල්ගේ ෆෝන් එක ජපාන් සිම් එක රකුටන් සිම් එකක්. ඉතින් ඒ සිම් එක වැඩ කළා, ඩේටා වැඩ කළා තායිලන්ඩ් වලට. හැබැයි අපි කෝකටත් කියලා තමයි තායිලන්ඩ් වලිනුත් එහි සිම් එකක් ගත්තේ. ඒක මගේ ෆෝන් එකට දාගත්තා. අපිට තායිලන්ඩ් සිම් එකට බාත් වලින් 499ක් ගියා. ඉතින් මේ සිම් ගන්න පුළුවන් ඔයාලට ඉමිග්‍රේෂන් එකෙන් එළියට ආවට පස්සේ සිම් ගන්න පේන්නම තියෙනවා සිම් ගන්න තැන් කිහිපයක්ම. ඉතින් ඒ ඕන තැනකින් සිම් එකක් ගන්න පුළුවන්. අපි කොහොමද ටුවර්ස් බුක් කරගත්තේ කිව්වොත් Klook කියලා එකක් තියෙනවා. අන්න එකකින් පුළුවන් ගයිඩඩ් ටුවර්ස් බුක් කරන්න. ඉතින් අපි බැංකොක් වලනේ නතර වෙලා හිටියේ. ඉතින් ඒ අවට තියෙන ටුවර් සර්ච් කරලා අයුත්‍ය සහ පතාය ටුවර්ස් බුක් කරගත්තා. අයුත්‍ය ටුවර් එක වන් ඩේ ටුවර් එක. එක දෙන්නෙක්ට යෙන් 7,084ක් ගාන වුණා. ඉතින් අපි ටුවර් එක යන දවසේ යාලා එන්න කියන තැනට යන්න ඕනේ. එතන ඉඳන් තමයි අපේ ගමන පටන් ගන්න. ඉතින් අයුත් යන දවසේ උදේ 7:00ට විතර වෙනකොට අපි එයාලා එන්න කියලා තිබ්බ කැෆේ එකක් ආවට අපි එතෙන්ට ගියා. ගොඩක් පොරිනස්ලා ඒ වෙද්දී ඇවිල්ලා හිටියා. ඉතින් අපි ගෲප් වලට වෙන් කරලා ස්ටිකර්ස් එන්න ඇඳුමට අලව ගන්න දුන්න අඳුර ගන්න ලේසි වෙන්න. එතනදී අපිට තව අමතරව බාත් 760ක් ගෙවන්න තිබ්බා. ඒ බලන්න යන තැන්වල ටිකට්ස් ගන්න. ඉතින් සුව පහසු ටුවරිස්ට් බස් වල අපිට යන්න තිබ්බේ. ඉතින් ගයිඩ් කෙනෙක් හිටියා බස් එකට. එයා අපි යන්නේ නැතෙන් හැම දෙයක් ගැනම විස්තරයක් පැහැදිලිව කියලා දුන්නා. ඉතින් මේ අයුත්‍යාවල රාජමාලිගාවත් එක්ක පුරාණ බෞද්ධ සිද්ධාස්ථාන 5ක් දැක බලා ගන්න අපි ගියා. මේ ගමන් වලදී ඇඳුම් පැළඳුම් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ඔයගොල්ලෝ. මොකද විශේෂයෙන්ම පැලස් එක ඇතුළට එහෙම යනකොට කොට ඇඳුම් ඇඳලා යන්න බෑ. ස්ලීව්ලස් අත් නැති ඇඳුම් ඇඳලා යන්න බෑ. එහෙම ඇඳන් ආපහු හිටියා. ඉතින් එයාට කඩෙන් ඇඳුම් අරගන්න සිද්ධ වුණා ඇතුළට යන්න නම්. ඒ වගේම ෆොටෝ ගන්න එපා කියන තැන්වල ෆොටෝ ගන්න බෑ. එහෙම ෆොටෝ ගත්ත ඇගේ ෆොටෝස් ඩිලීට් කෙරෙව්වා. එතන හමුදාවෙන් ඉන්නවා ඒගොල්ලෝ. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.
ගමන මගක් හරියේදී දවල් කෑම ගන්න රෙස්ටොරන්ට් එකකට අපි ගියා. ඉතින් එතනදී අපිට ඕන විදිහට කෑම ඕඩර් කරලා කන්න පුළුවන්. ඒකට අපි ගෙවලා ගන්න ඕන. හරිද? ඉතින් ටුවර් එක අවසානයේදී ගයිඩ් කටින්ම කියලා අපි ටිප් එකක් ඉල්ලුවා. එයාටයි ඩ්‍රයිවර්ටයි. ඉතින් අපි එක්කෙනෙක්ට බාත් 100 ගානේ බාත් 200ක් ටිප් එක විදිහට දෙන්නට දුන්නා. ඔන්න ඔහොමයි අපි අයිතියා ට්‍රිප් එක ඉවර වුණේ. ඊට පස්සේ තුන්වෙනි දවස අපේ ඒක අපි ගියේ පතායා. එදා නම් අපි බුක් කරපු සර්විස් එක අපිව ගන්න හොටෙල් එකටම ආවා. ආයේ හොටෙල් එකට ගෙනාල්ලත් බැස්සුවා. ඉතින් මේ පතාය ගමනට අපි දෙන්නටම ගියේ යෙන් 14520ක් වගේ ගාණක්. මේ පැකේජ් එකට ට්‍රාන්ස්පෝර්ට් එකත් එක්කලා දවල් කෑම ඊට පස්සේ ඩ්‍රෝන් ෆොටෝ සහ වීඩියෝස් ඊට පස්සේ පැඩල් බෝට් කියන ටික තමයි ඇතුල් වුණේ. හැබැයි අපි පතායාවරදී පැරාසේලින් කරන්න ආස හිතලා ඒකටත් ගෙවලා ඒ වෙලාවේ ඒකත් ඇඩ් කරගත්තා. ඉතින් පැරාසේලින් වලට එක්කෙනෙක්ට තායි බාත් 500ක් යනවා. අපි දෙන්නට බාත් 1000ක් ගියා. මේ පතාය වලට ගියාට පස්සේ අපි ගෲප් කීපයකට බෙදුවා. ඒ ගෲප් වලට ගයිඩ් කෙනෙක් හිටියා. ඉතින් එයා තමයි අපි හැම දේ ගැනම බැලුවේ. ඉතින් වලින් අපිට තිබුණේ ස්පීඩ් බෝට් එකකින් අපි පැරාසේලින් කරන තැනට ගියා. ඉතින් ඒක ත්‍රාසජනක සහ බොහොම විනෝද අත්දැකීමක් වුණා. ඉතින් ඔයාලත් ඒක කරලා බලන්න. ඇත්තට මේක හරිම ආතල් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපි පැරාසේලින් ඉවර වෙලා වෝටර් ගේම්ස් වලට ගියා. ඒ වෝටර් ගේම්ස් වලින් පස්සේ කෝලාන් කියන මුහුද මැද්දේ තියෙන දූපතකට තමයි ගියේ. ඒක හරිම ලස්සන දූපතක්. අපි අධි සංචාරකයන් පිරීලා තිබ්බා එතන. හැබැයි ඒ වුණාට ඒක යන්න මොන තැනක් හරිම ලස්සනයි. නිල් පාට වතුර තියෙන නිල් කැටේට වතුර තියෙන සුදු පාට වැලි තියෙන හරිය ලස්සන බීච් එකක්. ඉතින් අපි එතනදී දවල් කෑම ගත්තා. අපි දවල් කෑම වලට ගෙවලානේ තිබුණේ. ඒක අපේ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් වෙලා තිබුණා. ඊට පස්සේ අපි පැඩල් බෝට් පැද්දා. ඊට පස්සේ ඩ්‍රෝන් ෆොටෝස් ගත්තා. බීච් එකේ රිලැක්ස් වෙලා හිටියා. මම හිතන්නේ පැය 3ක් විතර අපි එතන ඉන්නේ නැති. ඉතින් හරිම සුන්දර දවසක් ගත වුණා. ඒ වගේම අපිට මුහුදේ නාලා ඇවිල්ලා නාන්න කරන්න වොෂරූම් පහසුකමුත් තිබුණා. ඒවට අපි අතින් ගෙවලා යන්න ඕනේ. බාත් 50ක් 100ක් වගේ ගාණක් තමයි ගියේ. ඉතින් ලස්සන දවසක් නිමා වෙලා අපි ආයෙම හොටෙල් එකට ගෙනත් බැස්සුවා. මේ ගමනේත් අපි අපේ ගයිඩ්ට වගේම ඩ්‍රයිවර්ට ටිප් එකක් දුන්නා. ඉතින් මෙයාලා නම් අපෙන් ඉල්ලුවේ නැහැ ටිප් එකක් ඕනි කියලා. නමුත් අපිට හොඳට එයාලා සලකපු හින්දා අපිම හිතලා එයාලට ටිප් එකක් දුන්නා. අපේ ගයිඩ්ට අපි බාත් 200කුත් ඩ්‍රයිවර්ට අපි බාත් 100කුත් දුන්නා. ඉතින් අපි එදා හවස 7 විතර වෙනකොට ආයිමත් පතායවල ඉඳලා අපි නැවතිලා ඉන්න හොටෙල් එකට ආවා. ඉතින් අපි එදා රැයට කන්න ලංකාවේ මානෙල් කියලා රෙස්ටොරන්ට් එකක් තියෙනවා කියලා හැමෝම කියලා තිබ්බ හින්දා අපිත් ඒකට ගිහින් බැලුවා. ලංකාවේ කට්ටිය ගොඩක් ඒකේ හිටියා කෑම කන්න ඇවිල්ලා. ඉතින් කෑම වරදක් නැහැ හොඳයි. ඔන්න ඔහොමයි අපේ තුන්වෙනි දවසත් සාර්ථක විදිහට නිමහවටපත් උනේ. හතරවෙනි දවසේ අපි තියාගත්තේ බැංකොක් වල පොඩ්ඩක් ඇවිදලා බලන්නයි. හොටෙල් රූෆ් টොප් එකක අපි ඩිනර් එකක් බුක් කරලා තිබ්බා ඒකටයි. ඉතින් අපි උදේ බැංකොක් රේල්වේ ස්ටේෂන් එක බලන්න ගියා. ඉතින් රටවල් වල ට්‍රේන් කොහොමද ස්ටේෂන් කොහොමද කියලා බලන්න ආස අයට ඔන්න හොඳ අත්දැකීමක්. මියුසියම් එකක් එහෙමත් තියෙනවා බලන්න පුළුවන්. ඊට පස්සේ අපි shopping mall එකක පොඩ ඇවිදින්න ගියා. සෙනග ගොඩාක් හිටියා. හැබැයි අඩුවට ගන්න බඩු ගොඩාක් තිබ්බා. ඉතින් අපිට ඒ shopping mall එකේ හැම ෆ්ලෝ එකටම යන්නත් ඇත්තටම බැරි වුණා. අපිට කාල වේලාව එච්චර තිබ්බේ නැති නිසා අපි කොහොමත් ලොකුවට shopping කරන්න ගියේ නෑ. මොකද අපේ plan එකේ බඩු ගොඩක් ගන්න කියලා ලොකු ගාණක් වෙන් කරලා තිබ්බේ නැති හින්දා. ඉතින් අපි රෑ 7 වෙනකොට Cielo Sky Hotel කියන එකට ගියා. බැංකොක් වල තියෙන එක. ඉතින් ඒකේ 46 වෙනි ෆ්ලෝ එකේ රූෆ් টොප් එකේ තමයි අපි හිටියේ. ඉතින් අපිට මේ ඩිනර් එකට අපි දෙන්නටම යෙන් වලින් 8950ක් වගේ ගාණක් තමයි ගියේ. අපි මේක කලින් ගෙවලා බුක් කරගෙන තියාගත්තා. හැබැයි එතනදී අපි ආයිමත් අමතරව කෑම ටිකක් ගත්තා. අපි ඒකට වෙනම බාත් වලින් ගෙව්වා. බාත් 1000ක් වගේ ගාණක් තමයි අපි දෙන්නට මේකට ගියේ. ඉතින් මෙතන ගණන් තීරණය වෙන්නේ නම් අපි ඕඩර් කරන කෑම අනුව තමයි. මම හිතන්නේ අපි පැය 3කට ආසන්න කාලයක් එතන හිටියා. ඒක ඇත්තටම හරිම ලස්සන අත්දැකීමක්. කෑමත් හුඟක් රහට තිබ්බා. ඉතින් මේ විදිහට අපේ දවස් 4 ගෙවුනේ. පස්වෙනි දවස් ඉතින් ආයෙම ජපානේට එන්න තමයි අපිට තිබ්බේ. තායි වෙලාවෙන් දවල් 12යි ගානකට ෆ්ලයිට් එකක් තිබ්බා. එයා ඒෂියා එකේම ආවෙත්.
ඒක ඩිරෙක්ට් ෆ්ලයිට් එකක්. ඉතින් එද්දි වගේම කෑම්බීම් වලට අපි එවෙලේ සල්ලි දීලා තමයි ගත්තේ. අපිට බාත් ඉතුරු වෙලා තිබ්බ හින්දා අපි බාත් වලින් තමයි මේකට ගෙව්වේ. ඕවා තමයි ඉතින් කියන්න තියෙන්නේ. මතක ඇතුව මාස්ක් දාගෙන යන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම ෆ්ලයිට් එක ඇතුළේදී නම් අනිවාර්යෙන් මාස්ක් දාගෙන ඉන්න. ඉතින් මේ ගමනට අපි දෙන්නටම යෙන් ලක්ෂ 3.5ක් වගේ ගාණක් තමයි වියදම් වෙලා තිබ්බේ. අපි ගණන් හදලා බැලුවාම අපි යෙන් 60,000ක්, ඒ කියන්නේ 11ක් තමයි බාත් වලට මාරු කළේ. තව අපි ක්‍රෙඩිට් කාඩ් එකේ යෙන් ලක්ෂයක් තියාගෙන ගියා. ක්‍රෙඩිට් කාඩ් එකේ තිබේ යෙන් ලක්ෂෙම ඉවර වුණා ඇත්තටම. මේ වියදම් අපිට ගියේ ෆ්ලයිට් ටිකට්ස් වලට, නවතින හොටෙල් එකට, එතකොට ටුවර් පැකේජස් වලට, ඊට පස්සේ හොටෙල් එකේ ඩිනර් එකට, සහ අපිට තව අමතර වියදම් කන්න බොන්න, යන්න එන්න, ටැක්සි වලට, ඊට පස්සේ ටිප්ස් දෙන්න, ඊට පස්සේ පොඩියට shopping කරන්න. අපි ටැක්සි වල තමයි ගොඩක් ගමන් බිමන් ගියේ. ඒක ඉතින් ලේසි ටැක්සි වල ගමන් බිමන් යන එක. එහෙත් තියෙනවා ටුක් සර්විස් එහෙම. හැබැයි ඒවා ගණන් වැඩි කියලා අපිට කලින්ම ආරංචි වෙච්ච හින්දා අපි ඒවයි ගියේ නැහැ. ඉතින් අපි Grab කියන ඇප් එකෙන් ටැක්සි දාගෙන තමයි ගියේ. ඉතින් ඔයාලටත් පුළුවන් Grab කියන ඇප් එක දාගත්තොත් ටැක්සි එහෙම ඉක්මනට හොයාගන්න. එක වතාවක් අපි අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එකෙත් ගියා. ට්‍රේන් වල නම් සෑහෙන්න ගණන් අඩුයි. ටිකට් එකක් අරන් යන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් ඕනනම් ට්‍රේන් වල ගමන් බිමන් යන්න. ඉතින් ඒක හොඳ අත්දැකීමක්. තව වැදගත් දෙයක් කියන්න අමතක වුණා මට කලින්. අපි යෙන් තායි බාත් වලට මාරු කරගත්තේ තායි එයාපෝට් එකේදී. ඉතින් ඉමිග්‍රේෂන් එකෙන් එළියට ගියාට පස්සේ කරන්සි එක්ස්චේන්ජ් කරන තැන් ඕන තරම් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ හැම තැනකම වගේ තිබ්බේ එකම රේට් එකක්. ඉතින් ඒ තැන් වලින් බලලා කැමති තැනකින් ඔයාලට ඕගලන්ගේ සල්ලි මාරු කරගන්න පුළුවන් බාත් වලට. ඉතින් ජපානින් අපිට ලෝසන් 7-11 එහෙම හොඳට පුරුදුයිනේ. ඔන්න තායිලන්තෙත් මේ කඩවල් දෙකම තියෙනවා. කන්න බොන්න ඔයාලට අත්‍යවශ්‍ය සමහර දේවල් එකෙන් ගන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් වෙලාවෙදී දවල්ට රැට එහෙම කන්න ගත්තේ මේ ලෝසන් සහ 7-11. විශේෂයෙන් 7-11 වලින් තමයි ගොඩක්ම කෑම ගත්තේ. ඉතින් මේ ගණන් හෙලව ඔයාලගේ දවස් ගානයි කරන කියන දේවල් අනුව වෙනස් වෙනවා. ඉතින් ඔයාලත් යන්න කලින් කොහෙද යන්නේ, මොකද කරන්නේ, බජට් එක කීයද, බාත් වලට කියා මාරු කරනවද කියන එක හරියට ප්ලෑන් කරන්න. ලේසියෙන්ම ගිහින් එන්න පුළුවන් ගමනක්. තව දෙයක් කියන්න ඕනේ. පාරවල් වල යද්දී හරි පරිස්සමට යන්න. ජපානයේ වගේ පාරවල් එහෙදි බලාපොරොත්තු වෙන්න එපා. මොකද එහෙම කියන්නේ වාහන වලට රතු ලයිට් එක පත්තු වෙලා අපිට කොල් ලයිට් එක තියෙද්දිත් වාහන ඇවිල්ලා අපිව දෙසරයක්ම 99න් බේරුණා හැප්පෙන්නේ නැතුව. ඉතින් එක එක රටවල් වල මාර්ග නීති පිළිපදින විදිහ වෙනස්නේ. ඉතින් ඒ හින්දා අපේ පරිස්සම බලා ගන්න එක හොඳයි. ඒ හින්දා පාර මාරු වෙන්න එහෙම යනකොට ටිකක් පරිස්සමට පාර මාරු වෙන්න. ඉතින් මේවා තමයි විස්තර අපේ ගමනේ. ඔයාලට තවත් මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරලා අහන්න පුළුවන්. වැදගත් කියලා හිතනවා නම් සේව් කරලා තියාගන්න. ඉතින් එහෙනම් අපි තවත් ටුවර් එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.